ආයුබෝවන් කියලා ප්‍රාථනා කරන ඔයාලා සියලුම දෙනාට. මේ වීඩියෝ එක ඔබ බලන්න තීරණය කළේ ඔබේ හිතේ කොහේ හරි දැනක ආයුබෝවන් කියලා ප්‍රාථනා කරන ඔයාලා සියලුම දෙනාට. මේ වීඩියෝ එක බලන්න ඔයාලා තීරණය කරේ ඔයාලගේ හිතේ කොහේ හරි තැනක ලොකු බරක් දරා ගන්න බැරි වේදනාවක්. එහෙමත් නැත්නම් කිසිම කෙනෙකුට කියාගන්න බැරි බැඳීමක් නිසා විඳින වේදනාවක් මනසේ තියන් වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඔබ ඒ විඳින වේදනාව පීඩාව කොච්චර දරුණුද එය කොච්චර වේදනාකාරීද කියලා මම පෞද්ගලිකවම මගේ ජීවිතයේ අත්දැකීම් තුලින්ම දන්නවා. මොකද මමත් මගේ ජීවිතේ වේදනාව පීඩාව කියන එක උපරිමයකට විඳපු කෙනෙක්. මම මේ වීඩියෝ එක කරන්නෙම මගේ ජීවිතේ ලද ඒ අත්දැකීම් සහ අවබෝධය තුලින්මයි. අපි හැමෝම අත්හැරීම අහලා තියෙනවා. අපි හැමෝම අත්හැරීම ගැන දන්නවා. හැබැයි අත්හැරීම අහලා තිබුණට අත්හැරීම තුලින් සැනසීම ලැබෙනවා කියලා දැනගෙන හිටියට අපේ හිතට ඒක කරන්න ඇයි මෙච්චර අමාරු? ඇයි අපි වේදනා පීඩා විඳ විඳ එකම දේ අල්ලගෙන ඉන්නේ? ඔබට මේ වීඩියෝ එක අවසානයේදී තේරෙයි අත්හැරීම කියන්නේ නැති කර ගැනීමක් නෙමෙයි කියලා. ඔබ ජීවිතේ මෙතෙක් කල් නොවිඳපු නිදහසක් මානසික සුවයක් සැනසීමක් කියලා ඔබට මේ වීඩියෝ එක අවසානයේදී දැනගන්න ලැබේ. මම මේ කියන දේවල් හොඳ බුද්ධියෙන් විමසුවොත් ඔබට මේ වීඩියෝ එක අවසාන වෙන්න කලින් තේරෙවි. අත්හැරීම කියලා කියන්නේ නැති කර ගැනීමක් නෙමෙයි. ඔබ කවදාවත් නොවිඳපු සැබෑ මානසික සුවයක්, සැබෑ නිදහසක් කියලා. අපි මේ සැබෑ සුවය ළඟා කරගන්න පියවරෙන් පියවර සාකච්ඡා කරමු. ඇත්තටම අපේ ජීවිතය පුරාවටම අපි හොයන්නේ එකම දෙයයි. ඒ තමයි සැනසීම. හේත් පුදුමේ කියලා කියන්නේ අපි හොයන ඒ සැනසීමම තමයි අපේ ජීවිතේ නැතිම දේ බවට පත් වෙලා තියෙන්නේ. බුදුදහමේ මූලික ඉගැන්වීමක් තමයි අතහැරීම තුලින් සැනසීම ලැබෙනවා කියන එක. මේක අපි අහලා තියෙනවා. අපි ඕනෑන් තරම් දන්නවා. ඒ ප්‍රායෝගිකව බලද්දී ඇයි අපිට පුංචි දෙයක්වත් අතහැරීමට අමාරු වෙලා තියෙන්නේ? අපි දන්නවා සමහර බැඳීම්, සමහර පුරුදු, එහෙමත් නැත්නම් වේදනාකාරී මතකයන් අපිට ගේන්නේ දුකක්ම විතරයි කියලා. එහෙත් අපි හරියට ගිනියම් කරපු යකඩ බෝලයක් අතේ තද කරගෙන ඉන්නවා වගේ ඒ දුකම අල්ලගෙන ඉන්නවා. අත පිච්චෙනවා කියලා දැන අතාරින්නේ නැහැ. ඇයි අපේ හිත මෙච්චර මුගන්ඩු? ඇයි අපි මේ තරම් දේවල් අල්ලගෙන ඉන්නේ? ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළමු හේතුව තමයි බිය. මේ දේවල් නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ? මේ දේවල් නැති වුණොත් මම තනි වෙයි නේද කියන අනාරක්ෂිත බිය. අපි වැරදියට හිතාගෙන ඉන්නවා අපේ සතුට තියෙන්නේ බාහිර දේවල් මත කියලා. දෙවැනි හේතුව තමයි මායාව. අපි හිතාගෙන ඉන්නවා හැමදාම මේ දේවල් අපි හිතන විදියට පවතී, අපිත් එක්ක තියෙයි කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සියල්ල ගලාගෙන යන ගඟක් වගේ වෙනස් වෙනවා කියලා. මොහොතක් හිතන්න, ඔබට දුක ගෙනාවේ සමහර දේවල් නැති වුණ නිසාද, එහෙමත් නැත්නම් නැති වෙන නිසාද? ඔබ නිවැරදිව කල්පනා කරා නම් ඔබට වැටහේවි ඒ වෙනස් වෙන දේට අනුගත නොවන නිසා, අනුගත වෙන්න බැරි වුණ නිසා, එහෙමත් නැත්නම් හදවතින් ඒ වෙනස් වෙන දේ පිළි නොගත්ත නිසා ඔබට දුකට පත් වෙනවා සහ දුකට පත් වුණා කියන එක. අපි හැම වෙලේම උත්සාහ කරන්නේ ගලාගෙන යන වතුර ටිකක් මිටට ගෙනල්ලා ඒක නවත්තන්න. හැබැයි ඒක කවදාවත් කරන්න බෑ. ගඟ ගලන්නේ ගඟට ඕන විදිහට. මේ ලෝකයක් ඒ වගේමයි. ඔබ ඔබේ පාලනය තියාගන්න හැදුවත් ඒ සියල්ල වෙනස් වෙනවා. ඒ වෙනස්වීම අමතක කරලා බලහත්කාරයෙන් තමන්ට ඕන විදිහට නවත්තන්න උත්සාහ කරන නිසාම ඔබට දුක ගේනවා. මේවට ප්‍රායෝගික විසඳුම් තියෙනවා. අපි අත්හැරීම පුරුදු කරන්න ඕනේ. අපි හැමදාම මේ දැනුම අරගෙන තිබ්බට ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගත්තේ නැති නිසයි මේ ප්‍රශ්නේ. එහෙමනම් කොහොමද අපි මේ අත්හැරීම ප්‍රායෝගිකව පටන් ගන්නෙ?
එක පාර ලොකුලොකු දේවල් අත්හරින්න බෑ. අපි පොඩි දේවල් වලින් පුංචි දෙයින් පටන්ගමු. පළමුුව භෞතික දේවල් වලින් පටන්ගමු. ඔබගේ කාම්බරේ කාලයක් පාවිච්චි නොකරපු අනවශ්‍ය දේවල් අයින් කළදාන්න. අවශ්‍යම දේවල් ටිකක් පිටරත් තියලා පිළිවලට කාම්බරේ ලස්සට හදාගන්න. බලන්න ඒ පුංචි දේෙන් ඔයාගේ මනසට කොච්චර නිදහසක් දැනීද කියලා. අලුත් ගතියක් දැනෙයි. දෙවනුව මානසික දේවල්. ඔබට කේන්තියාවහම කේන්තියක ගැටෙන්න යන්න එපා. ආදම් මට කේන්තිය ආවනේද කියලා ඒ දිහැ බලන්න හරියට පිට කෙනෙක් උපේක්ෂාවෙන් බලනවා වගේ. එක අල්ලගන්න උත්සාහ කරන්න එපා. කේන්තියට යන්න දෙන්න. ඔබ දැන් කල්පනා කරයි කේන්තියාවහම කොහොමද ඒක දිහැ බලබලයින්න ඒකට ක්ෂණික ප්‍රතිචාර දක්වෙනවන කියලා. ඒකට විසඳුම් තියෙනවා. අපේ අතහැරිය යුතුම දෙයක් තමයි මේ කේන්තිය කියලා කියන්නේ. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබගේ ජීවිතය වටින කියන කොච්චරත් දේවල් මිස්සුනාද වටින කියන ගොඩාත් දේවල් නැති වුණාද මේ කේන්තිය නිසා කියලා. මුලින්ම කේන්තිය පාලනය කරන්න ගොඩක් අමාරුවෙන්. කේන්තිය පාලනය කරන්න පූර්ව සූදානමක් ඕනේ. පෙර අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා මීට කලින් ඔබට කේන්ති ගියපු අවස්ථාවන් මෙනෙහි කරලා බලන්න. ඒ කේන්තිය ඔබේ මනස කොතරම් රිදෙව්වද? ඒ කේන්තිය තවත් අයව කොච්චර රිදෙව්වද? ඒ වගේම තමයි ඒ කේන්තිය එකම විදිහට පැවතුනාද? ක්ෂණයකින් වෙනස් වෙලා ගියා නේද? ඒ කේන්තිය හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ නේද? කල්පනා කරලා බලන්න. ඇයි අපි කේන්ති ගන්නෙ? මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබ මේ ලෝකෙට දායාද කරපු දෙමව්පියන්ට පුළුවන් වුණාද ඔබව තේරුම් ගන්න? ඒ අයට පුළුවන් වුණාද ඔබව පාලනය තියාගන්න? ඔබට පුළුවන් වුණාද ඒ අයව තේරුම් ගන්න? ඔබට පුළුවන් වුණාද ඒ අයව පාලනය තියාගන්න? අඩුම තරමේ ඔබ ආසාවෙන් අල්ලගෙන ඉන්න ඔබේ ශරීරයවත් ඔබ හිතන විදිහට පැවතුනාද? එහෙමනම් ඔබ කොහොමද හිතන්නේ ඔබ සහ ලෝකයා ඔබ හිතන විදිහට පවතී කියලා? කේන්ති ගන්නවා කියලා කියන්නෙම තමන් හිතනවා තමන්ගේ වසගේ අනිත් අයෝ පවත්වා ගන්න, එහෙමත් නැත්නම් තමන් හිතන විදිහට වෙනත් දෙයක් පවතී කියලා. ඊට එහා දෙයක් නැහැ. හිතලා බලන්න කේන්ති ගන්නවා කියන එක කොච්චර මෝඩකමක්ද කියලා. මේ සරලදේ තේරුම් ගන්න බැරි අපි කොච්චර අසරණද? මගේ පෞද්ගලික ජීවිතෙත් මං හොඳටම කේන්ති ගත්තු කෙනෙක්. අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනයි කියන්නේ. කේන්ති ගැනීම කියන්නේ මෝඩකමක්. මේක අවබෝධ කර ගැනීම තුළින් කේන්ති යෑම පාලනය කරන්න පුළුවන් සහ කේන්ති යෑම අතාරින්න පුළුවන්. දැන් ඉඳන් පුරුදු කරන්න. හොඳින් මතක තියාගන්න, බොහෝ දෙනෙක් හිතන්නේ අත්හැරීම කියලා කියන්නේ අතින් අතහැරීම කියලා. නැහැ. අත්හැරීම කියලා කියන්නේ බරකින් නිදහස් වීම, සැහැල්ලු වීමක්. අත මිටි මොලවාගෙන ඉන්න තාක්කල් අලුත් දෙයක් ලබා ගන්න බෑ. අත දිගහරින්න. එවිට දැනෙන ඒ නිදහස ඔබට පුදුමාකාර වේවි. ඔබේ ජීවිතයේ අත්හරින්නම බැරි දේ මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න. ඉදිරියේදී අපි මේ බැඳීම් වල ආදීනව සාකච්ඡා කරමු. හදවතින්ම කැමති ඔබ විඳින්නා වූ වේදනාවෙන් පීඩාවෙන් මිදීමට අල්ප මාත්‍රයකින් හරි මාර්ගය පෙන්වන්න. මොකද මමත් වේදනාව පීඩාව කියන එක පෞද්ගලිකවම ජීවිතය අත්විඳලා තියෙනවා. වේදනාව, පීඩාව, පීඩනය කොච්චර දරුණුද කියලා මං අවබෝධයෙන්ම දන්නවා. ඒ ලබපු අත්දැකීම් තුලින්ම හේතු හොයාගත්තා. ඒ හේතු නැති කිරීම තුලින් මම කායික සුවයත් මානසික සුවයත් ඉහළ අන්දමින් විඳිනවා. මම කැමති මට හැකි පමණ තවත් අයට ඒ මාර්ගය පෙන්නලා සැනසීම උදා කරගන්න සහයක් වෙන්න. මොකද මම ලබන ඉහළම සුවයක්, ඉහළම මානසික තෘප්තියක් තියෙනවා තවත් කෙනෙකුට මාර්ගය පෙන්වා දීම තුලින්. මට ඒ ලැබෙන මානසික තෘප්තිය මිලකින්, මුදලකින්, කීර්තියකින්, ප්‍රශංසාවකින් සම කරන්න බෑ. ඒ නිසා මගේ අරමුණ ඔබලාගේ සැනසීමයි. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. ඔබගේ ගැටලු තියෙනවා නම්, අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකෙන් තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් දෙයක් තියෙනවා, මේ වීඩියෝ එකේ වටිනාකම තියෙනවා කියලා ඔබට හිතෙනවා නම් ඒක තවත් කෙනෙකුට ලබා ගන්න ෂෙයා කරන්න.
ඔබ සියලූම දෙනාට සැපවත් මානසික සුවය පිරි යහපත් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා